සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් අද කතා කරන්න යන්නේ මොන සම්බන්ධයෙන්ද කියනවා නම් ලෝකයේ අවුරුදු 75ට වැඩිම ජනගහනයක් ඉන්න රටක් විදිහට තමයි ජපානයේ තීරණය වෙලා තියෙන්නේ. කියන්නේ ඇත්තටම ජපානය හඳුන්වලා දෙනවා නම් ඒ ජනගහනය අතින් වැඩිම දීර්ඝායුෂ තියෙන. ඒ වගේම අවුරුදු 75ට වැඩි අය වැඩිපුරම ජීවත් වෙනවා ලෝකයේ. වැඩිපුරම ජීවත් වෙන රට තමයි ජපානය. ඉතින් ඒකට හේතුව අපි හිමින් සැරේ හොයලා බලමු. මොකද මේ මෙච්චර ජීවත් වෙන්න හේතු. එකක් තමයි ඒ කට්ටියගේ ජානමය අනුව තියෙනවා තමයි. ඒක විතරක්ම මේකට බලපාන්නේ. ආහාර සිස්ටම් එක යාළගේ ඊගාට එදිනදා ගත කරන හැටි, ඊට පස්සේ යාලා ව්‍යායාම කරන දේවල්, යාලා හිතන හැටි, කල්පනා කරන හැටි හැමදේම මේකට බලපානවා. ඉතින් අපි ඒක ගැන බලමු. මොකද දීර්ඝායුෂ ලබා ගන්න නම් අපි ඒවට කරන්න ඕන දේවල් තියෙනවා. නිකම්ම දීර්ඝායුෂ ලබා ගන්නත් බෑනේ. අපි නිරෝගීමත් වෙන්නත් ඕන. ඇත්තටම ජපානයේ ඉන්න කට්ටිය දන්නවද? ජපානයේ ඉන්න ගොඩක් වයසක කට්ටිය හරිම නිරෝගීමත්. අවුරුදු 80 කියන්නේ ඒ කට්ටිය තරුණයි කියලා. ඇත්තටම අවුරුදු 81 කට්ටිය මේ වෙනකොට වැඩ කරන අය තාමත් ඉන්නවා. උගක් ආයතනවල අවුරුදු 80 කට්ටිය වැඩ කරනවා. ඔයාලා මෙහි ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න. අහපුවාම මේ කට්ටිය සාමාන්‍යයෙන් මට අවුරුදු 80යි. නැත්නම් 75යි. 78යි 79යි. ඒ වගේ වයස් ප්‍රමාණයක් තමයි කියන්නේ. මොකද හේතුව ඒ කට්ටිය වැඩ කරනවා වගේම ඒ කට්ටිය හරි කඩිසරයි. ඉතින් ඒකට එතකොට අපේ ආච්චිමලාට ඇයි බැරි? ඇයි යාළට පුළුවන්නේ? ඇයි අපේ සීයලාට බැරි? එහෙම ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඉතින් ඇයි එහෙම බැරි? ඇයි එහෙම පුළුවන්නේ? ඕකත් එක දෙයක්. ඉතින් මේකට ගොඩක් හේතු කාරණා තියෙනවා. ඇයි එහෙම එයාලා එච්චර වේගවත් විදිහට වැඩ කරන්න පුළුවන් එයාලට? එයාලා මෙච්චර වයසේ ගිහිල්ලත් එයාලට මේ වැඩ කරන්න හැකියාව තියෙන්නේ ශාරීරික අමාරු නැද්ද කියන ඒවා ගැන අපි බලනවා නම් එකක් තමයි එයාලා විශේෂයෙන්ම වැඩ කරන්නේ සල්ලි අවශ්‍යතාවයටත් වඩා ශාරීරික නිරෝගීමත්ව තියාගන්න සහ මොළයේ ක්‍රියාකාරීත්වය නිරෝගීමත්ව තියාගන්න ඒ කට්ටිය වැඩ කරනවා. ඒකට හේතුවක් තමයි අපි රස්සාවක් කරනකොට අපි ගොඩාක් මොළය වැඩ කරනවා. මොකද හේතුව අපිට තියෙනවා ඒ රැකියාවට අදාළව කරන්න වැඩ ටිකක්. එතකොට ඒක ගැන කල්පනා කරන්න ඕනේ. හොඳ අවධානයෙන් කරන්න ඕනේ. එතකොට වගකීමක් තියෙනවා. ඒ වගකීම කියන එක මොළයට හොඳට දැනෙනවා. ඒකට තමන් මේ වගකීමත් එක්ක ඒ රූල්ස් වලට අනුව ඒ වැඩේ කරනවා. එතකොට මොළය නිකම්ම ඒක වගකීමක් අරගෙන මොළයේ විශාල වැඩ ක්‍රියාවක් එතනදි සිද්ධ කරනවා. එතකොට අපේ මොළය ගොඩක් විසමහන්සලා වැඩ කරන නිසා එයා නිරෝගීමත්. එතකොට එයාට අවශ්‍ය ව්‍යායාමයක් එතන සිද්ධ වෙනවා. මොළයට අවශ්‍ය ව්‍යායාමනේ. ඊළඟ දේ තමයි ශරීරය. ශරීරයට අවශ්‍ය ව්‍යායාම වලට හුඟක් වෙලාවල් වලට අපි තැනකට ගිහිල්ලා ව්‍යායාම කරනවා. ඒ වගේම තමයි අපි රස්සාවක් කරනකොට එහෙට මෙහෙට ඇවිදිනවා, නැත්තම් අපි අතපය ක්‍රියාත්මක කරනවා. ඒ විදිහට ශරීරය ව්‍යායාමයකට ලක් වෙනවා. ඒ වගේම තමයි මනසටත් අපි දැන් ගිහි අසට වෙලා ඉන්නවට වඩා මිනිස්සුත් එක්ක එළියට ගිහිල්ලා මිනිස්සුත් එක්ක ගැටෙනවා. මිනිස්සුත් එක්ක කතා බහ කෙරෙනවා. ඒ මිනිස්සුත් එක්ක සුහදව ගමනක් යන්න වෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා මිනිස්සුත් එක්ක. ඒ කියන්නේ සමාජයත් එක්ක මොකද කියන්නේ සමාජයත් එක්ක ගැටීමකුත් නෙමෙයි, සමාජයත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා එතනදී. ඒ සම්බන්ධතාවයත් අපේ මනසටත් වගේම ශරීරයට, මොළයට හැම දෙයකටම වැදගත් වෙනවා. මොකද අපි හොඳට ඇඳගෙන යන්න ඕනේ එළියට යනවා. හොඳට මූණ හොදගෙන ලස්සනට කොණ්ඩේ පීරගෙන යන්න ඕනේ. එතකොට ඒකට අපි උදේට නැගිටලා මූණ හොදලා කොණ්ඩේ පීරගෙන යනවා. එතන අපේ ශාරීරික සහ මානසිකව ආමම එළියට යනවා. අම්ම ලස්සනට යන්න ඕනේ. ඒ හැඟීම මානසිකව බලපෑම. මොළයටත් යනවා ලස්සනට ඉන්න ඕනේ. මෙහෙමයි ලස්සනට ඉන්නේ මේ විදිහට. ඒකට කල්පනා කරනවා. කොහොමද මම කොණ්ඩේ පීරන්න හොඳ? කොහොමද මම මේ මූණ මේ මේකප් එක දාගන්නේ? මේකප් දානවා වයසක කට්ටිය ජපානයේ. ඉතින් මේකප් එක දාන්නේ කොහොමද? ඒක ඔක්කොම යා අර ස්ටෙප් බයි ස්ටෙප් කරනකොට මොළේ එතනත් වැඩ කරනවා. අත වැඩ කරනවා. මනස වැඩ කරනවා. ඉතින් ඔය ඔක්කොම එක්ක නිරෝගීමත් ශරීරයක් තියාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔය රැකියාවට යනවා කියන එක. දැන් අපි හිතනවා රැකියාවට යනවා කියන අනේ මේ වයසක මිනිස්සුත් අරගෙන මේ දුක් විඳලා වැඩ කරව ගන්නවා. අයියෝ පව් කියලා. නෑ ඒක පව් නෑ. ඇත්තටම එයාලා ගෙදර තියාගන්න එක තමයි පව්. ඇයි එහෙම කියන්නේ? ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේක නැත්තම් දිග වෙනවා.